හායි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අපේ වෙල. ඉතින් එහෙනම් අපි බලමුද අපේ වෙල? එන්නකෝ මාත් එක්ක වෙල බලන්න යන්න. මේ තියෙන්නේ අපේ වෙලේ වටපිටාව. ඉතින් ලස්සන ගස් එහෙමත් අපේ වෙලේ හැදිලා තියෙනවා. පේනවනේ ඔයාලට? ඔය තියෙන්නේ සඳුන් ගහක්. සමහර විට ඔයාලගේ ගෙවල් වලත් ඒව හැදිලා ඇති. ඔය තියෙන්නේ මං ආසම මලක්. දාස්පෙතිය තමයි ඒ. අපේ වෙලේ හැමතැනම වගේ දාස්පෙතිය හැදිලා තියෙනවා. ඉතින් ඒක නිසා මම දාස්පෙතිය වලට ගොඩාක් කැමතියි. ඉතින් ඔය තියෙන්නේ අපේ සීයා හදලා තියෙන පැල. මේක වෙලේ තමා තියෙන්නේ. ඉතින් මම වෙල වටේම ඇවිදිනවා. ඉතින් මේ තියෙන්නේ අපේ වෙලේ වටපිටාව. මේ තැන්වල කෙසෙල් ගස් එහෙමත් හැදිලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම පේර කන ගමන් තමා වීඩියෝ එක කරේ. ඒ පේරත් කඩාගත්තේ අපේ වෙලෙන්ම තමා. එහෙනම් අපි යමුද බලන්න අපේ වෙලේ පැලේ පිටිපස්ස කොටසට. අන්න එතනත් ලස්සන පැල වර්ග හැදිලා තියෙනවා. ඔන්න යාළුවනේ මං අපේ පැලේ පිටිපස්ස කොටසට ආවා. ඉතින් දැන් අපි හදන්නේ ගෙදර යන්න. ගෙදර යන්නේ මම මේ යන පාරෙන්. ඉතින් අපි පේරේම කාලා තමා ගෙදර ගියේ. ඉතින් මේ තියෙන්නේ මං කාපු පේර ගෙඩිය. ඒක හරීම රසයි. දැන් අපි ගෙදර යමු. මෙන්න මෙතනින් තමා අපි ගෙදර යන්නේ. ඔන්න ඔතන ලස්සන ඇලකුත් තියෙනවා. ඒක ඉතින් පොඩි ඇලක්. ඉතින් ওই විදියට තමා අපේ වෙලේ වටපිටාව තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට ආස වෙන්න ඇති කියලා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම නැන්දලා හිටපු මගේ නැන්දලා මාමලා අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. We've been waiting for so